මං ඇඳ පොඩි රවුමක්. ඒත් මං ඒක ඇඳ ගෝල් ෆේස් එකේ. ඇයි මං ගෝල් ෆේස් එකේ රවුමක් ඇඳේ? ඔයාලා දැන් ඒක නේද කල්පනා කරන්නේ? ඔහොමින් මං ඔයාලට ඒක පැහැදිලි කරන්න. මම මොකද කරන්න කිව්වොත් මගේ යාළුවෝ කීයක් ඉන්නවද? 5 දෙනෙක් ඉන්නවා. 5 දෙනාව දානවා රවුමක් ඇතුළට. මේ රවුමෙන් අන්තිමට එළියට එන එක්කෙනාට මං දෙනවා රුපියල් 20000ක්. වීඩියෝ ගන්න කලින් subscribe කරලා තියාගන්න. අන්තිම වෙනකන් ඉන්න අන්තිමට දෙන challenge එක ඔයාලට හිතා ගන්නවත් බැරි වෙයි. ඔයාලා ඔක්කොම පුදුම වෙන්නයි යන්නේ. එහෙනම් අපි යම් වීඩියෝ එකට. මට කියන්න දෙයක් අමතුකුණා. මේක ඇතුළේ ඉන්න ඔයාලා හිතනවා ඇති මේක හරි ලේසි වැඩක් කියලා. ඒ වුණාට මම ඒක ලේසි වෙන්න ඉඩ තියන්නේ නැහැ. මම මෙයාට මට හිතන වෙලාවට challenge දෙනවා. මේ තියෙන තෑග්ග හරිද? දෙන්නගෙන් ඕන එක්කෙනෙක් එලෙට ඇවිල්ලා මේක ගන්න පුළුවන්. මේක ඇතුළේ වටිනා කියලා දෙයක් තියෙන්න පුළුවන්. challenge මට හිතන ගානක් දෙනවා මට හිතන වෙලාවට. මං කියන දේ ඔද ඉන්න වෙන්නකෝ. අනිත් එක තමයි මම ෆ්‍රීස් කිව්වොත් මේ කට්ටියට හෙලවෙන්න බෑ කොයි වෙලේවත්. ෆ්‍රීස්. කොයි වෙලේ හරි මෙයාලා හෙලවුණොත් මෙයාලා පරාදයි. අන්ෆ්‍රීස් කියන එක හෙලවෙන්න බෑ. අපි ගිහිල්ලා බලමු වීඩියෝ එකට මොකද වෙන්නේ කියලා. යේගාපම් පොඩ්ඩක්. කට්ටිය නිදි යාළුවනේ අපි ගිහිල්ලා පොඩ්ඩක් ඇහැරවල බලමු මොකද වෙන්නේ කියලා. චැලෙන්ජ් උත් තියෙනවා මුන් නිදි මොනවාද කරන්නේ නැගිටපන්. පිසිදා එපා දඩෝ. නැගිටපන්. good morning. පළවෙනි challenge එක අපි දීලාම පටන් ගමු වීඩියෝ එක එනවා. පළවෙනි challenge එක තමයි ඔයාලා හිතන්නේ මොකක් වෙයි කියලාද? සල්ලි දෙන්නේ නැහැ උඹලට. හරි යාළුවනේ පළවෙනි challenge එක දෙමු. නේ රෑත් වේගන එන්නේ. වැඩේ හරියන්නේ නැහැ. මං හිතාගෙන ඉතු විදියට මුකුත් plan වෙන්නේ නැහැ. ඒ අඩෝ challenge එක කරන්න නැගිටපන්. හරි පළවෙනි challenge එක තමයි ඔයාලට තියෙන්නේ. පළවෙනි challenge එක ඔයාලට කරන් තියෙන්නේ තනි කකුලෙන් ඉන්න ඕනේ. කකුල පළවෙනි දින එක අවුට්. තනි කකුලෙන් ඉන්න ඕනේ හැබැයි මෙහෙම. මේ විදියට. රවුමෙන් එළියට දාන්න ඕනේ උස්සන් ඉන්න කකුල. කට්ටි ඉස්සරහට ඇවිල්ලා කරන්න බෑ. පුළුවන් නම් ඉඳන් ඇත්තටම. බලන්න කකුල් එළියට. අඩෝ එළියට. හෝ මේක බලන්න ඔයාලට රුපියල් 2000ක් දිනා ගන්න chance එකක් තියෙනවා. ඔයාලට කරන්න තියෙන්නේ මම මේ වීඩියෝ එකේ අතරතුර මැද්දෙන් දාන අංකවල මුළු එකතුව කමෙන්ට් එකක් දාන්න විතරයි. මම එතනින් දෙන්නෙක්ව තෝරගෙන රුපියල් 2000ක් රීලෝඩ් දෙනවා. එහෙනම් අපි යමු වීඩියෝ එකට. කවුද බලමු මුලින්ම වැටේ. හරි. ඌ වැටුණා. මූ දාම එළියට. යාළුවනේ හරිම දුක්ඛිතයි මේ අවස්ථාව. එක්කෙනෙක් අවුට් වුණා එන්න බෑන්නවා මෙතනට. මට ඔයාලට කියන්න දෙයක් තියෙනවා. ඔයා නිර්භීත ලෙස කකුල් දෙක ඒක තනි කකුලෙන් ඉඳලා පරාද වුණා. ඔයාලට මොනවද කියන්න තියෙන්නේ? තල්ලු කරා මම ඒක තමයි කියන්නේ. හරි ඒක මට වැඩක් නෑ අවුට්. ඔයාට මන් දෙනවා මෙතනින්. මට මන් දන්නේ නැහැ මම කීයක් අවුණාද කියලා. මේ සල්ලි ඔක්කොම ඔයාට. thank you. ඊළඟ වීඩියෝ එකකට එන්න කියලා ආරාධනා කරමු. ඒ ගෙදර යන්න බෑ මේට වෙලා ඉඳලා. හරි යාළුවනේ මේ යාළුවා දැන් පරාදයිනේ. සල්ලි දුන්නා හරිද? සල්ලි දුන්නාට ඒ වුණාට මට හිතට හරි නෑ. අපි ඒක නිසා මෙයාට දෙමු අවස්ථාවක්. දැන් ඔයාට මොකක්ද ඕනේ අවස්ථාව? මේගොල්ලන්ට challenge එකක් දෙන්න. මොකක්ද ඔයා දෙන්න ඉතින් challenge එක? තනි අතින් push up ගන්න. අනියතින් push up ගන්න. වැඩිම push up ගානක් ගාන එක්කනා වේ නම් බැරි නෑ. බැරි නෑ කොල්ලෝනේ. අඩුම ගානක් ගාන එක්කනා දාමු එළියට. දැන් මොන්ට එක අතින් බැරි අත් දෙකෙන්ම push up ගන්න කියනවා. අඩුම push up ගාන එක්කනා එළියට දානවා. ගාන්න බෑ. ඔයාට මොනවද මුලින්ම මෙයා ගැන කියන්න තියෙන්නේ මොනවද කියන්නේ? මම ඌව තල්ලු කරා කියලා ඌ මම පලි ගන්නවා. ගාන්න බෑ push up. වැඩිම කීයක් ගන්න පුළුවන්ද කියලා බලමු. සින්දුවක් කීකේ ගන්න බෑ. සින්දුවක් කීකේ ගන්න. දෙකයි. සින්දුව මලක රෝසමලේ. රෝසමලේ නාටුනේ කාටු වානමරයි. අයියෝ බෑ. අයියෝ නාටිකා. අතයිලු. සින්දුව කියපන්. අතයි. සින්දුව කියපන්. සින්දුව මොකද්ද? රෝසමලේ. රාජමාලිගේ කියන්න. රාජමාලිගේ කියන්න. ඒ බඩල්ලට කිචි. හරි. ඉවරයි. කීයද? බෑ මේ වීරු කරන අතයි. අතයියව 9යි. 10යි. 10යි. ඉතරයි. හරියට challenge එක කරේ නෑ. මම සින්දුවක් කියන්න කිව්වා. දැන් ඊළඟට කවුද? එන්නවන් ඉදිරියට මේ ඔබේ වාරයයි. සින්දුවක් කියන්න. මොනවද දන්නේ සින්දුවක් කිය ගන්න. මං ගණන් කරන්න. ඒ සින්දුව කියලා. මං කියන දේ ඔද ඉන්න වෙන්නකෝ.
මේ පුසත්ම දුප්පත්තිනි දන්නවා වගේ ඉර සතුටයි ඉර දන්නේ වගේ කියනදේ ආදරේ අඩෝ දායදාය දෙන්නම දායදාය හරි ඔයාලා කියන සින්දුව අනුවත් බලන්න මම ලස්සනම සින්දුව කියන කෙනා තමයි ඇතුලේ තියාගන්නේ සින්දුවක් මතක් කරගෙන පුෂප් ගන්න පටන් ගන්නවා ඔයාට කියන්න තියෙන මොනවද මෙයා කියන දේ කාලකන්ණි සින්දුවක් කියමු දිගුදෑස රපක් කියමු ඒක මොකද ඔය 22ක් ගෙවුවා පොල්ල ගැම්මට 22ක් ගෙවුවා හරි අන්තිම එක්කෙනා කවුද? දරුවෝ එළියට යන්න පුළුවන් වැඩියෙන් ගැහුවට සින්දුවක් කිව්වේ නෑ. වැඩිකේ වගේ හිතේ දුවේ නුරා හැඟුම් යාවි. අම්මට යාවා. අටයි 9යි. ඒ තම 9ට වල ගැහුවා. 9යි 11යි 12යි 13යි 15යි 16යි. දාපන් හරි 16ක් ඇති. 17යි 18යි 19යි 20යි ගැම්මට ආයෙත් 20යි එදි 23යි. එතකොට මේ දෙන්න ගැහුව එක ගානනේ. අපි මොකක්ද ඒක කරන්නේ? ඔය දෙන්නව තියලා වෙනම චැලෙන්ජ් එකක් දෙනවා එතකොට. කියන්න බෑ. අපේ දෙනාට දැන් මේ මත තියාගෙන මේ කකුල මේ මල්ලගෙන නෑ මූණට මූණ බලාගෙන බා hina වෙන්නේ නැතුව ඉන්න ඕනේ. ඒක දාන්න මුන්ට මුණ බලන්න hina වෙන්නේ නැතුව මේ කකුල උස්සන්න. එලගිරි. ඒ මොකද්ද මේ? මෙහෙම කකුල උස්සගෙන කරට අත දාගෙන hina වෙන්නේ නැතුව ඉන්න ඕනේ මූණට මූණ බලාගෙන. හරිද? අන්න ගේම පටන් ගන්නවා. මේක දිනන එක්කනට මම වෙනම ගානක් දෙනවා. මම දන්නේ නැහැ අරකින් අරන් දෙනවා අතර එන ගාන. ශාරුක් ඛාන්ගේ මල්ලිගේ පුතෙක් අටරින්න බෑ. පටහැරෙන්න බෑ. දත් පේන්න බෑ. මුන්දේ කලිය තොල ඇස්දියා බලාගන්න කියලා. ඇස් කතා වැටෙන්න බෑ. අරේ මෙයා අවුට්. මෙයා අවුට්. කොහොම හරි දින්න තඩිය මං හිතුවේ නෑ තඩිය දිනයි කියලා. එහෙනම් ඒ මෙන්න අහනවා. අන්න කෑම කනවා යාළුවනි. ඔට්ටු නෑ. ෆ්‍රීස්. අරු එල්ලුණා. ඔයාගේ අනාගත බලාපොරොත්තු මොකක්ද? චෙෆ් කෙනෙක්. මම ඔයාලට චෙෆ් කෙනෙක් වෙන්න දෙනවා මල්ලි. මේන් අපි ගණන් හදලා බලමු ඔක්කොමත් එක පහත් වෙන්න. ඔය කෝස් එකට ඔයා හිතන්නේ කීයක් කීයක්? 80යි. ඒකට තව මොනවද ඔයාලට බඩු ඕනේ? ඇඳුම ගන්න ඕනේ. ඇඳුම ගන්නත් ඕනේ. තව මුකුත් නැහැ. බයික් එකක් ගන්න ඕනේ කෝස් එකට. ඒ ටික ඔක්කොම කරගන්න මම ඔයාලට දෙන්නම් මෙතන මං ගාව තියෙනවා සල්ලි ඇති තරම් මම පෙන්නුවේ නැතුණාට ඔයාලට මට දුකයි ඔයාගේ හීනෙට යන්න පුළුවන් වෙයි කියලා මම ප්‍රාර්ථනා කරනවා ඔයා කොහොම හරි මේ ගේම ගා ගන්න ඕනේ. ඔයා කොහොම හරි මේ ලෝකේ ජය ගන්න ඕනේ මේක තියාගන්න. මං ගාන thank you පිරියා කොහොම හරි මේ ජීවිතේ ජය ගන්න ඕනේ. ඔව් රට යන්නත් පුළුවන් ඔක. ඉස්සෙල්ලා ෆ්‍රීස් කියපු වෙලේ අරු අවුට් වුණ නිසා මං අරු එළියට දාන්නේ නැහැ. උන් දෙන්න chance එකක් දෙමු. කමන්නේ දැන් අවුට් වෙච්ච එක නෑ ඉන්න බෑ. ඔයාගේ රට යන බලාපොරොත්තුවයි චෙෆ් කෙනෙක් වෙන බලාපොරොත්තුවයි ඔක්කොමත් එක්ක ඔයා මොකක්ද දැන් චැලෙන්ජ් එක නෑ. ඒගොල්ලොන්ට දෙමු ස්කොට් පොසිෂන් එකේ ඉන්න ඕනේ වැඩිම වෙලා. කියනකන් ඉන්න ඕනේ ඔයාලා එහෙම. එහෙනම් පටන් ගන්න බෑ තුන් දෙනා මූණට මූණ අත් අල්ලගෙන පහත් වෙන්න. අත් අල්ලගෙන පහත් වෙන්න බලන්න කට්ටිය. පහත් වෙයි යකෝ. ඔන්නෝමින් ඔක්කොම වැටේ එළියට හැබැයි හොඳ පරිස්සමයි. හරි එක්කෙනේ වැටුණා. බලවල කරන්න කොල්ලොල්ලේ. ඔයාට මොකක්ද දැනෙන්නේ ඔයාට? තරහ නෑ උන් එක්ක හිත රිදුනේ. 20000 අරගෙන මම උන්ට පාටියක් දෙන්න නැතුව දැන් කෙට්ටවක් දෙන්න රුපියල් 20ක් හරි දියයි. මෙච්චරලා හිටියේ. අන්න අරු සල්ලි පන්නවා. ඔයා දැන් මං ආන ප්‍රශ්න වලට හරියටම උත්තර දුන්නොත් මං ඔයාලට දෙනවා. කීයක් දුන්නේ?
නෑ ඔක්කොම දෙන්න බෑනේ දිනනේ උන්ට දෙන්න මොනවාද ඔයාගේ මම අහන පළවෙනි ප්‍රශ්නේ බලන්න වගේ මූණ දිහා ඔයා මේ කට්ටියකින් කාටද වැඩියෙන් මාස ආස නෑ උඩ 20ක්වත් දෙන්න වටින්න කවන්නේ 20ක් දෙනවා හරි යාළුවනේ 20ක් දුන්නා එයාට 40ක් දෙන්න නෑ වැඩි ජීවත් වෙන්න වැඩි ඒ ගන්නවාට ඔය දෙන්නට මොනවාද කියන් තියෙන්නේ තරගෙට සහභාගී වෙන්න ලැබීම ගැන වදින ඇත්තටම සතුටුයි කොච්චර සතුටුයි ගොඩක් හරි මම තෑග්ගක් ගෙනල්ලා තියෙනවා මේ තියෙන තෑග්ග හරිද දෙන්නගෙන් ඕන එක්කෙනෙක් එලෙට ඇවිල්ලා මේක ගන්න පුළුවන් මේක ඇතුලේ වටිනා කියලා දෙයක් තියෙන්න පුළුවන් ඔව් ඇවිල්ලා ගන්න පුළුවන් හැබැයි මේක විතරයි 20000 හම්බෙන්නේ නැහැ කවුද එන්නේ එළියට ඔයාට මම මේ තෑග්ග වගේ ඉරලා බලන්න මොනවද තියෙන්නේ කියලා ඇතුලේ ඉන්න ක්ලෝස් අප් එකක් ගන්න ඉරන් ඔයාට අහුවෙන ඕන විදිහකට ඉරන් ඔයාට තමයි ඔය තෑග්ග ඔයාගේ මහන්සිය කැපවීම ඔක්කොමත් එක තමයි ඔය තෑග්ග ගන්න එළියට ඔයා ඕක දිගාරන ගමන් කියන්න ඔයාගේ ජීවිත කතාව පොඩ්ඩක් මම ජීවිත කතාව කියනවා නම් මම මේ කිල්ලපණ ඉඳලා එන්නේ මේ බොහොම අමාරුවේ මේකට ආවේ මම මේ ඇයි අමාරුවෙන් ආවේ බස් එකේ සල්ලි නැහැ පයින් ඉඳලා තමයි ආවේ පයින් තමයි ආවේ මේකට ආව මට පුදුමයි මම මේකෙන් දිනන්න ඕනේ තමයි ආවේ දිනන්න ආව නම් ඇයි මේක අරගන්න එළියට ආවේ මොනවාද වටිනා කියන දෙයක් තියෙන්න පුළුවන් බාස්කට් එකක් වුණාට අන්තිමට බැනිකක් තියෙන්නත් පුළුවන් ඒතුළේ කොහොමද ගන්න මේමද උරන්න බලන්න මගේ කතාල උරා අප්පාසිරි අපේ එක්කෙනෙක් ඇතුළේ ඉතුරු වුණා අන්තිම එක්කෙනා ඒ දින්නද කියන්නේ තාම දන්නේ දැන් මේ රවුම ඇතුලේ කීයක් ඉන්නවද ඵලයන් බා මාත් ඉන්නේ මේක උඹට වෙන්නේ හරි කමන්නේ නැහැ ඔයා දිනුම් එන්නවත් එළියට කවුද මේකට පිටි හැලුවේ මේ මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා කැමරාමන් ඉන්න ළඟට මේ සාක්කුවේ මොනවද තියෙන්නේ ඔයාගේ සාක්කුවේ මොනවද තියෙන්නේ විශ්ව කොලට ඔක්කොම මූගා මේ ඒ මම මාරු ගණන් ගාබි ඔක්කොම ගාබි හරි දැන් ඔයා තමයි මේ චැලෙන්ජ් එක තින්නේ මට එහෙම ගහන්න කියන්න බෑ මම සල්ලි දුන්නානේ ආයේ ඉතින් ඒව කරන්න දෙයක් නැහැ ඔයා තමයි මේ චැලෙන්ජ් එක දින්නේ ඔයා අර 20000 ඔයාට තමයි ඔයා මොකක්ද හිතන්නේ සතුටුයි කොච්චර සතුටුයි එච්චරයි අවුලන්නේ එහෙනම් ඔයා අර 20000 මං ඔයාට චෙක් එක දෙන්න අපි දෙන්න යන්න උඹලා මොන දෙයක් කරගනින්න අපි යනවා Right now, fly Delta till I take jet trips. Screaming RP, Drizzy, reminisce so clips. Everybody be the same. I just laugh.